මේ ගෙවල් වල ඔය හුණොන්ට කැරපොත්තොන්ට පිරිත් දාලා තිබ්බට වැඩක් තියනවද? අය මොක උළුහව ජනෙල් පිරිත් අහනවා කියලා එකක් ඇයි? ඒක ධර්මයේ හැසිරෙන එක නෙමෙයි. තවත් සමහරු කියනවා මම මේක විශේෂ කරලා දේශනා කරන්න හේතුව තමයි ඔය ටීවී එක දැම්මට ධර්මයේ හැසිරෙනවා වෙන්නේ නැහැ. වෙනතුන් කියනවා හාමුදුරුවනේ අර ධර්මයේම යන නාලිකා තියෙනවනේ. හැම නිතරම බොහෝ නාලිකා තියෙනවා. මේ හැම තිස්සෙම අපේ ගෙදර අපි බණ දාලා තියෙනවා. පැය 24. පැය 24ෙම බණ දාලාලු තියෙනවා. පැය 24ෙම බණ දාලා ඉවරලා මොකද කරන්නේ? කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන අගක් කොනක් කොහින් හරි ඇහෙනවා. ඒක ඇහිලා අපි ළඟට ඇවිල්ලා අහනවා හාමුදුරුවනේ මේ හවස 6ටම පහන තියන්න ඕනද කියලා අහනවා. ඕන් තියෙන ප්‍රශ්න. බුද්ධ පූජාවට මස් මාළු තියන්න හොඳ නැද්ද කියලා අහනවා. අපි බලනවා මේ මොකක් හරි වැදගත් ප්‍රශ්නයක් අහන්න දෙන්නේ කියලා. නෑ. පැය 24ම බණ දාලා තිබ්බ කියලා තේරුමක් නෑ. ළමයෙකුට පාඩම් කරන්නවත් නෑ නේ. අහන කෙනෙක් ඉන්න බෑ. පිරිත අහන්න ඕනේ. අහලා විතරක් ප්‍රමාණවත්ද? පිරිත විදිහට ජීවත් වෙන්න ඕනේ. පිරිත විදිහට ජීවත් වෙන්න ඕනේ. අපි දැකලා තියෙනවා පින්නතුනේ ඔය බොහෝ පන්සල්වල ගම්වල හන්දිවල මහා ഘോഷාවට පිරිත් දානවනේ. කවුද අහන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධර්මයේ හැසිරෙන්න කාටවත් හිරිහැරයක් නොවේ. තරහ අවසර අපේ හාමුදුරනේ මේ දවස්වල ඔය පොයේ දවස්වලට දන්සල් දෙද්දි අරන්ට ඒ තියෙන කරදරේ ඒ තථාගතයන් වහන්සේගේ මූල දේශනාවටම පටහැනිනේ. ඒ කියන්නේ නොකා ගියොත් එහෙම කොඩියෙන් ගහනවා. නොකා ගියොත් කොඩියෙන් ගහනවා. ඒ වගේම යනකොට මේ පින්නතුන් දැකලත් ඇති පාර මැද්දට පැනලා වාහනේ නවත්තන්න හදන්නේ. ඒ තියෙන පින්නතුනේ හැම එකක්ම කරනකොට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කරේ? මොකක්ද පූර්ව වෙන්න ඕන? මොකක්ද පිරිසිදු වෙන්න ඕන? මනෝ පුබ්බංගමා ධම්මා. මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. මනසමයි මුල් වෙන්න ඕන. වාසතිවා කරෝතිවා. මනස මුල් වෙලා කොරණ කියන හැටියට තමයි පින්නතුනේ ඒක පින්ද පවුද කියලා තීරණය වෙන්නේ. ඒකේ වටිනාකම තහවුරු වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. බණ අහන එකයි බණ දාලා තියෙන එකයි දෙකක්.